අයිබෝවන් ඔයාලා මේ ඇවිත් ඉන්නේ මාවනැල්ල උතුවන් කන්ද ගම්මානයේ පිටලා තියෙන සුරසල්දිය ගම්මානයේට මේ ගම්මානයේ නිර්මාණය කරන්නේ විශේෂඥ වෛද්‍ය ආර්.සෙන්.යු ගමගේ මහතා. එතුමාගේ සංකල්පයකට අනුව එතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් තමයි ගම නිර්මාණය කරන්නේ. 2019 වන සියවසේ ඉවත් වෙච්ච සුරසල්දියගේ උදාවදියේ ඉඳන් මේ අලතෙක්ම සිදු සිද්ධි එකතු කරලා කතාවක් ගොඩනැගෙන ආකාරයට මූර්තිමත් කරලා තමයි දක්නට ලැබෙන්නේ. නම් අපි හැරෙමු කතාව දෙසට. අපිට මුලින්ම හම්බ වෙන්නේ කරත්ත ගාලා. මේ කරත්ත ගාලා එදා තිබුණේ කොළඹ නුවර ප්‍රධාන මහා මාර්ගයේ මුලගොඩ කියන ගම්මානයේ ආශ්‍රිතව. ඒ කරත්ත ගාලට එනවා පාල් දනවන ප්‍රදේශයේ ඉඳලා දීකිරි කැලේ අදාසියක් කියලා තියෙන්නේ තමයි සල්දිගේ තාත්තා. එයා පහතරට ඉඳලා උඩට දෙන්නේ කරවල දුම්පල වගේ දේවල් අරගෙන වෙනදාම උඩරටින් පහතරට යනකොට කුරුඳුවක් කියන බෝග අරගෙන ගියා. ඒ අනේන ගමන ඉරයක් පහන් කලේ මේ කරත්ත ගාලේ. අර ඉදිරියේ බලපුවාම පේන්න තියෙනවා දෝලාවක් ගමන් කරනවා. අපි මේ දෝලාවට පැලැක්කිය කියලා කියනවා. දෝලාව ඔසවගෙන යන අයට පැලැක්කි කරුවන් කියලා කියනවා. වර්ගයට 4 දෙනා බැගින් මාරුවෙන් මාරුවට දෝලාවක් රැගෙන යාමට 12 දෙනෙකුද බඩු බාහිර ආදී රැගෙන යාමට තව එක් අයෙකුද අවශ්‍ය වෙනවා. මේ දෝලාවෙන් එන්නේ අධිකාරම්තුමා. ඉන්නේ ගමේ ආරච්චි මහත්තයාට ඉඳලා දෙන්න බැරි වෙච්ච නඩු පබාදී ඉඳලා දෙන්න. මේ තියෙන්නේ කඩමණ්ඩිය. කඩමණ්ඩියේ තියෙනවා කම්මලක්. කම්මලෙන් තමයි අපට අවශ්‍ය යකඩ බඩු හදලා දෙන්නේ. සඳහා භාවිතා කරන විශේෂ උපකරණ කිහිපයක් තියෙනවා. කම්මලේ ප්‍රධානම යන්ත්‍රය තමයි මයින්හම කියලා කියන්නේ. මේ තියෙන්නේ මයින්හම. මේ මයින්හම ඇදලා හුලන් අරගෙන අර පොල් කටු අඟුරු ලිපා උල ගන්නවා. ඊට පස්සේ ඒකට රත් වෙන්න යකඩයක් දාලා ඒ රත් වෙච්ච යකඩය අල්ලන්න මේ අඬුව භාවිතා කළා. ඒකට දැහි අඬුව කියලා කියනවා. මේ දැහි අඬුවෙන් අල්ලගත්ත යකඩය මේ තියෙන්නේ කිනිහිරයක්. කිනිහිරේ මත තියලා ගල් මිටියකින් තමයි තලාගත්තේ. එහෙම තලාගෙන හදාගත්ත යකඩ පතුරක් ගොනෙකුගේ කුරේකට සවි කරන ආකාරයක් එකතු කරගෙන තියෙනවා. අපි එකට කියනවා ලාඩම් ගහනවා කියලා. ඒ කාලේ ගැල් වලින් බඩු පටවගෙන යන සත්තුන්ගේ කුර ඉක්මනින් ගෙවෙනවා. මේ කුර ගෙවෙන කවම කරන්නේ තමයි මේ විදිහට ලාඩමක් ගැහුවේ. ඒත් එක්කම කම්මලෙන් තවත් රාජකාරියක් කරනවා. ඒ තමයි හංවඩු ගහන එක. සතාගේ අයිතිකාරයට සතා අඳුනන්න පහසු වෙන්න අයිතිකාරගේ ළමේ අපුරක් හෝ දෙකක් සත්‍විච්ච යකඩයක් ආධාරයෙන් සතාගේ සම මත පිට සලකුණු කරන එකට අපි කියනවා හංවඩු ගහනවා කියලා. ඒ තමයි කම්මලක රාජකාරිය. අපි බලමු කොහොමද. මේ තියෙන්නේ කෝපි කඩේ. මේ කෝපි කඩේ ඉන්නවා කාන්තාවක්. ඒ තමයි සරදිල්ගේ අම්මා. එයාගේ නම තමයි පිචෝහාමි. පිචෝහාමි කියලා කියන්නේ අපේ රටේ අවසාන රජුව තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව. මේ රජුවන්ට හිටියා රන්දෝලි, හිදිදෝලි, යකඩ දෝලි කියලා බිසෝවරු. ඉංග්‍රීසින් 1815 දී අපේ රට අල්ලගත්තට පස්සේ මේ රජුවන් ඉන්දියාවේ වෙල්ලෝර රූපතට පිටුවහල් කරනවා. ඒ යන ගමනේදී මේ රන්දෝලිවයි, හිදිදෝලිවයි අරගෙන යනවා. යකඩ දෝලිව දාලා යන්නේ. යකඩ දෝලි කියලා කියන්නේ අන්තපුරේ කාන්තාවක්. ඒ කාන්තාවගේ දරුවෙක් තමයි මේ පිචෝහාමි කියලා කියන්නේ. එයා වැඩ කළේ මේ කෝපි කඩේ. මේ කෝපි කඩේට එනවා අර කරත්ත ගාලට ආපු අදාසිය අපු. ඒ ආපු ගමනේදී මේ දෙන්න දැන ඇඳිනගෙන පසු කාලීනව විවාහ වෙනවා. විවාහයෙන් නොඋන්ට දරුවෝ 5 දෙනෙක් ලැබෙනවා. තමයි සර්දියෙල්, දියෙල්, ඇන්තනි, මාර්තා කියලා. සර්දියෙල්ගේ තාත්තා කතෝලික, අම්මා බෞද්ධ ආගමික. ඒ කාලේ අපේ රටේ හිටිය මැලේ ජාතික පොලිස් නිලධාරීන්. මේ පොලිස් නිලධාරීන් කෝපි කඩේට ඇවිල්ලා හැලප කාලා කෝපි බොන අවස්ථාවක්. හැලප කියලා කියන්නේ අපේ දේශීය කෑමක්. යාලා කන්න දන්නේ නැහැ. පොලිස් එක්කමයි කෑමට අරගෙන තියෙන්නේ. මේ ඉදිරියෙන් ඉන්නේ නයි නටවන්නේ. යාලා කියනවා අපි අහිදුම්පිටියෝ කියලා. පාලි භාෂාවෙන් නහි කියලා කියන්නේ සර්පයාට දීපිකයා කියන්නේ අල්ලන්නට. දකුණු ඉන්දියාවෙන් තමයි සංක්‍රමණය වෙන්නේ. භාෂාව තෙලිවු. නයි මිලව් නටවලා කියක් හරි හොයාගන්න තමයි මේ කඩමණ්ඩියට ඇවිත් තියෙන්නේ. අපි බලමු සැබෑරුම. මේක කරගෙන ගිය අර රේන්දරාල. එයාගේ වත්කීම තමයි ගමේ අති කර්මාන්තයේ දිනයකින් බඩු මුදලක් කරලා ඉන්නාට ඉන්වහන්සේ නමක් වැඩපු අවස්ථාවක දානය පිළිගන්නන ආකාරය මෙතනින් පෙන්නලා දීලා තියෙන්නේ සරදියල් කියන්නේ හොඳ දැහැමි දරුවෙක් කියන එක. අපි බලමු කුඹල් ගෙදර. මේ තියෙන්නේ අති පොළුවක්, මේ තියෙන්නේ නියනක්. මේ කියන උපකරණ දෙකම එකට තමයි භාවිතා කරන්නේ. එලිස් කටුවක් මේකට කියනවා අවගාරය කියලා. මේ තියෙන්නේ මුරුමයක්. ඒත් එක්කම මේ උපකරණයට කියනවා තොරපණය කියලා. මේ කියන උපකරණ හතරම භාවිතා කරන්නේ ලියක සිදුරක් සාදා ගැනීම සඳහා.
අත්වැයක් යක් වැහ ගන්න භාවිතා කරනවා. අඳු මිටියක් ඇණයක් ගලවන්න ගහන්න දෙකටම භාවිතා කරනවා. මුළු මට්ටමක් මේ තියෙන්නේ වරක්කලය. සම්මත නිම්මකට අනුව සම්මත රේඛාවක් ඇඳ ගන්න තමයි මේ උපකරණය භාවිතා කරන්නේ. මේකට නම හැදිලා තියෙන දවසක් ලොකු බාසුන් නැහැ. මේකේ නිරක් ඇඳගෙන ඉවර වෙලා මේ උපකරණය මේ භාණ්ඩ පොඩෙන්න තියෙනවා. නැවත වතාවක් වඩුවාලට මේ උපකරණය අවශ්‍ය වෙනවා. වඩුවාල ගෝලයෙන් ඉල්ලනවා අරක දෙන්න කියලා. ගෝලයාට මතක නෑ මොකක්ද කියලා. මෙතන තියෙන භාණ්ඩකින් එක කීප වතාවක්ම වඩුවාල දිහාවට දික් කරනවා. කේන්තිගේ වඩුවාල කියනවා ඇයියෝ දියෝ වරක්කලේ කියලා. එක්වරක් කළ නිසා තමයි වරක්කලේ කියලා කීවේ. එදා ඉඳන් උපකරණය වරක්කලය ලෙස හඳුන්වනවා. මේ තියෙන අත් කියත, කියත, පණ්ඩි කියත, මහ කියත කියලා තව කියත් වර්ග තියෙනවා. යටි කැටයක්, කැටයත් කියලා කියනවා ලියක් සුමත කරන්න තමයි භාවිතා කරන්නේ. මේ තියෙන්නේ තිබයත්තා. ඒකම මේ තියෙන්නේ කාලේ වැඩි ආලෝකයක් සපය ගන්න භාවිතා කරපු පෙට්‍රල් මැක්ස් ලාම්පුවක්. මනම් අපි යමු අරගෙන ගෙදරට ඉතින් ඇතුළේ වාඩි. මේ තියෙන්නේ කාලේ ගැමිණිවසක්. ඒ කාලේ ගැමිණිවස වල වහලට සෙමිතරේ පොල්ලතු පිදුරු ඉලුම් මාන වගේ දේවල්. පිටිය හදාගත්තේ කටු මැටි වලින් පොළවට ගෑවේ ගොම මැටි. ඔයාලා මේ වාඩි වෙලා ඉන්න පිළට අපි කියන්නේ කොට්ට පිළ කියලා. නිවසට අමුත් එක්ක ආපුවාම වාඩි වෙන්න සැලැස්සුවේ මේ කොට්ට පිළේ. ඊත් එක්කම පැදුරක් දාලා නිදා ගන්න භාවිතා කළෙත් මේ කොට්ට පිළ. මේ වටේට තියෙන පිළට අපි කියනවා වට පිළ කියලා. නිවසේ ආරක්ෂාවට තමයි මේ වට පිළ නිර්මාණය කළේ. පහළ තියෙනවා වතුර කල ගෙඩියක් තියපු පිළක්. ඒකට කියනවා දිය පිළ කියලා. පිටුල මැදින් යන කෙනෙකුට පිපාසයක් දැනුනොත් ඒකෙන් වතුර ටිකක් අරගෙන දීලා යන්න ඒ කාලේ පහසුකම සලසලා දීලා තිබුණා. මේ නිවසේ තව තියෙනවා පැදුරු වාණක්, පැදුරු රඳවනයක්, සංක පෙට්ටි, අල්මාරි, සුදා ගන්න භාවිතා කළා. පෙට්ටකමක් වටිනා කියන බඩු බාහිර ආදිය දාගන්න භාවිතා කළා. නිවසේ බිත්තිය එල්ලලා තියෙනවා කරල් පැදුරු. මේ වී කරල් එල්ලලා තියෙන්නේ සෞභාග්‍යමත් බව සංකේතවත් කරන්න. ඒ කාලේ මේ නිවෙස් වල ආයත මිල මුදල් නොතිබුණත් අටකොටු පිරීලා බව භෝග වලින් පිරීලා කියලා පෙන්වන්න. මේ තියෙන නිවසට ආලෝකය සපයගත්ත ලන්තෑරුමක්. අර අපිට ඉදිරියෙන් එළිය තියෙන අටුවක්. අපි දන්නවා අටුවක් හදන්නේ නිවසක් ඇතුලේ වී ගබඩා කරන්න තමයි භාවිතා කරන්නේ. අපේ රටේ යලමහ කියලා කන්න දෙකකට වී වගා කරනවා. වී වෙන වශයෙන් ගබඩා කරන්න පහසු වෙන්න කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. මාවි, දික්වි, රජ්ජල්, සුවඳල්, මඩතවාලු, කොකාලි, මසුරන් කියලා කියන්නේ ඒ කාලේ තිබ්බ පැරණි වී වර්ග වලින් කීපයක්. මනම් අපි යමු ගම්මානයේ බලන්න. දාලාහාමි පුළුවන් මේ විදිහට කෝට් එක අඳින්න නැමි කනාව ගහන්න. ඒ කාලේ මේ විදිහට අඳපු තවත් කෙනෙක් තමයි ගමේ ආරච්චි මහත්තයා. ඒ කාලේ පියුම් රැකියාව කියලා කියන්නේ රජයේ වැටුපක් ලබන හොඳ රැකියාවක්. අයින් තමයි නියමිත බෙදාගෙන ගියේ. අපේ රටේ මුල්ම තැපැල් සේවය ආරම්භ වෙනවා 1702 දී. මුල්ම තැපැල් ප්‍රතිනේ ඇන්තනි සලාච්චි. අපි බලමු ගවගාලා. ඉන්නේ ගවගාලා පිළිදෙනකින් කීදවන ආකාරය තමයි එකතු කරගෙන තියෙන්නේ. මේ පැත්තේ තියෙනවා ගොවි ගෙදරක උපකරණ. පුරහන් ගලක්, ධාන්‍ය වර්ග අඹර ගන්න තමයි භාවිතා කරන්නේ. ඇස් වට්ටියක් මොනවා හරි අවුවට දාලා වේල ගන්න, පලා ටිකක් නිලා ගන්න භාවිතා කරනවා. මේ තියෙන්නේ අතුල් පැතක්. ඒ කාලේ අද කාලේ වගේ පිඟන් තිබුණේ නැහැ. හේනට හරි කුඹුරට හරි ගියාම මේ කාල්ල උඩ තියලා මේකට නෙළුම් කොලයක් හරි හඹ කොලයක් හරි එලලා මේකට තමයි කෑම බෙදාගෙන ආහාරයට ගත්තේ. පුල්ලක් තියෙනවා අපි කමත් භාෂාවෙන් යතුරු කියලා කියනවා, වට්ටියක් තියෙනවා, වැහුම් පැත කියලා කියනවා. මේ තියෙන්නේ ලබු කැටයක්. හේනට කුඹුරට වතුර ටික අරගෙන යන්න තමයි මේ ලබු කැටය භාවිතා කළේ. මේ ලබු කැටය ඔසවගෙන යන කොටසට අපි කියනවා උගය කියලා. උගලාගෙන යනවා කියලා කියන්නේ ඔසවාගෙන යනවා කියන අර්ථයද. මේ තියෙන්නේ කරඬියක්. ඒ කාලේ පොල් තෙල්, භූමි තෙල් වගේ දියර වර්ග මනින්න තමයි මේ උපකරණය භාවිතා කළේ. මේ තියෙන්නේ නැලියක්, මේ තියෙන්නේ සේරුවක්. අපි දන්නවා ගෙවල් වල තියෙනවා අම්මලා හාල් මනින්න ගන්නවා හුඬුව කියලා උපකරණයක්. අපි පතක් කියලා කියනවා අපේ මේ අල්ලෙන් එක ප්‍රමාණයකට. පත දෙකක් හුඬුවයි, හුඬු දෙකක් නැලි එකයි, නැලි දෙකක් එකතු වෙලා තමයි මේ සේරුවක් නිර්මාණය වෙන්නේ. බලමු අල්ලපු නිවස.
මේ තියෙන්නේ කාලේ නිදා ගන්න භාවිතා කරපු ලණු වැඩක් මේකට පැදුරක් දාලා තමයි නිදා ගන්න භාවිතා කළේ. මෙතනින් කියවෙනවා අපේ රටේ පැවතිච්ච විවාහ ක්‍රමයක් ගැන. විවාහ ක්‍රම තුනක් තිබුණා. එකක් දීඝ විවාහය, බින්න විවාහය සහ බහුපුරුෂ විවාහය. මෙතනින් පෙන්නලා තියෙන්නේ බහුපුරුෂ විවාහය. ඒ කියන්නේ අයියටයි මල්ලිටයි සහෝදරයන් දෙන්නෙකුට එක් බිරිඳක් ඇඳවගෙන ඒම. අතීතයේ දේපල පිට යනවට තමයි එහෙම සිද්ධ කළේ. එතනදී කෙනෙක් ඇතුලේ ඉන්නවා නම් ඒ බව අඟවන්න මේ විදිහට දොර හරහාට කුල්ලක් කියලා තිබුණා. අපි ඒකට කියනවා කුළුපේ කරනවා කියලා. නැත්නම් සම්මතයේ විදිහට නම් දොර උඩ අමුඩ ලේන්සුවක් දාන එක තමයි සම්මත ක්‍රමයේ විදිහට පැවතියේ. ගමේ අයට අවශ්‍ය වළම්බඩු තමයි හදලා දෙන්නේ. ඒ සඳහා භාවිතා කරන සකපෝරුවක්. මේ සකපෝරුව එක්කෙනෙක් කරකවනකොට අනිත් කෙනා මැටි ටික තියලා වළඳ හැඩය හදා ගන්නවා. එහෙම හදාගත්ත වළන් ටික අර පෝරණුවට දාලා පුච්චලා තමයි මේ රත් පැහැති වළන් නිර්මාණය කරගෙන තියෙන්නේ. අර අපිට ඈතින් පිටිපස්සෙන් ඉන්නේ අම්මා. අම්මා ඉන්නේ බැද්දට ගිහිල්ලා. එනකොට අතට වෙරළු, උණට කලා, දර ආදී අරගෙන ඉන්නේ. ඒ කාලේ අපේ අම්මලා අපිව නලවන්න කියපු කවියක් තමයි අතට වෙරළුව හිඳගෙන, ඉන්නට පලා නෙලාගෙන, බරටම දර කඩාගෙන, එයි අම්මා විසකිනේ කියලා. ඒ නැලවිලි කවිය කියන ගමන් මේ අක්කා එයාගේ මල්ලිව නලවන ආකාරය එකතු කරගෙන තියෙනවා. ඒ කාලේ අත්තම්මා දරුවෝ මුණුපුරෝ එක පවුලක් හැටියට එකට තමයි ජීවත් වුනේ. අපි බලමු නැකත්‍රාලගේ ගෙදර. ඇඳුමේ විශේෂත්වයක් තියෙනවා. එයා සරමක් ඇඳලා උඩුකය නිරාවරණව ඉන්නවා. එයාගේ කරහරහට නූලක් දාලා තියෙනවා. ඒකට කියනවා පූර්ණ නූල කියලා. ඒකේ අදහස තමයි එයා මස් මාංශ වලින් තොරයි කියලා කියන එක. ඒ කාලේ වෙලාවල් සකස් කරගත්තේ තල් පොලේට ඒ පන් හිඳක් භාවිතා කරලා. අපි දන්නවා අපි ඕනම සුබ කටයුත්තකට යනකොට බුලත් අතකුත් අරගෙන එන්නේ. මියත් අම්මත් ඇවිත් ඉන්නේ වෙලාපත් කඩයක් හදාගන්න. බුලත් අතකට කොළ 40යි, ගොන්නකට කොළ 20යි, මිටියකට කොළ 100ක් තියෙනවා. නිවෙසේ විමට එළලා තියෙනවා කොටි හමක්. ඒකෙන් කියවෙන්නේ යාගේ ශාස්ත්‍රයේ තියෙන නිර්වද්‍යතාවය වගේම එයාගේ තියෙන ගාම්භීරත්වය. අපි බලමු වෙදරාළගේ නිවස. මේ ඉන්නේ වෙදරාළ. එයාගේ ඇඳුමේ විශේෂත්වයක් තියෙනවා. එයා සරමක් ඇඳලා තව සරමක් හරහරහට රෝල් කරලා දාගෙන ඉන්නේ. ඒ කාලේ අඳින පළඳින විදිය දැක්කාම කරන රැකියාව කියන්න පුළුවන්කම තිබුණා. නාඩි අල්ලලා තමයි ලෙඩ හොයාගත්තේ. එහෙම ලෙඩ හොයාගෙන බෙහෙත් කොටලා අඹරලා භාවිතා කරා. තෙල් හිඳගත්තා. තෙල් හිඳගන්න මේ උපකරණය භාවිතා කළා. ඒකට කියනවා තෙල් පැස එහෙමත් නැත්නම් පැහිමල්ල කියලා. මේ තියෙන්නේ බෙහෙත් තොරුවක්. අවශ්‍ය නම් අපි මේ බෙහෙත් තොරුවේ දාලා බෙහෙත් කරනවා සර්ප විස, අංශභාගය වගේ රෝගවලදී. අදටත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමේදී මේ බෙහෙත් තොරුව භාවිතා වෙනවා. අපි බලමු මේ පොතේ. මේ තියෙන්නේ කාලේ ගැමි නිවසක කුස්සියක්. මේ කුස්සියේ තියෙනවා අනසුවානක්, හැලියානක්, දුම්බැස්සක්. අපි දන්නවා අපි ආහාර වේල්ලා කල් තබා ගත්ත දුම්බැස්සේ දාලා කරවල, ගොරකා, සීඹලා වගේ දේවල්. මේ උඩ කොටසට කියනවා උඩ හල්ලුව කියලා. මේ තියෙන්නේ යටි හල්ලුව. ඉතින් අලු ඉවත් කරන කොටස බොක්ක. ලුණු පොල් කට්ටක් තියෙනවා. වටේට මිදෙන ලුණු වලට හිඳි ලුණු කියලා කියනවා. තෙල් පැසක්, ගොට්ටක්, වට්ටියක්, පුල්ලක් එකතු කරගෙන තියෙනවා. පොල් ගාන ආකාරයත්, මිරිස් සම්බරන ආකාරයත් එකතු කරලා තියෙනවා. මේ එළියේ තියෙනවා වතුර කලෙකට මුණින් ආපු මැස්සක්. ඒකට කියනවා දිය මැස්ස කියලා. ඊට හපැත්තේ තියෙන වී බිස්සක්. වී ගබඩා කරන්න තමයි භාවිතා කරන්නේ. අපිට කලින් හම්බුනේ අටුවක්. අටුවක් ගන්නෙත් වී ගබඩා කරන්න. නමුත් අටුවක් හදන්නේ නිවසක් ඇතුලේ, වී බිස්සක් හදන්නේ නිවසින් එළියේ. මේ වී බිස්සට මුල්ම වී ටික තැන්පත් කරන්නේ කුඩුල් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් ඒ ශාස්ත්‍රීයත්වය වෙන්නේ. අපි බලමු ආරච්චි මහත්තයාගේ නිවස. ආරච්චි මහත්තයාට පුළුවන් මේ විදිහට පහළට ඉස්සෙල්ලි කරන්න, සුදුසු ගන්න, බිමට සිමෙන්ති ආදිය දාගන්න. ආරච්චි මහත්තයාගේ නිවසේ තිබු ගෘහ භාණ්ඩ වලින් කොටසක් එකතු කරගෙන තියෙනවා. ආන්තිකුතු, කවිච්චි, සේසත්, පුරායිද, ගෝනාල් තට්ටු වගේ දේවල්. මේ කනක්කුට කියන්නේ මැණිකේ. ඒ කාලේ මැණිකලා විතරයි මෙන්න මාලවල විදාලා ගාම්භීරව ලස්සනට ඇඳේ. මේ මැණිකේ බලාගෙන ඉන්නේ අර ආරච්චි මහත්තයා පිට වෙලා යන දිහා. ආරච්චි මහත්තයා පිට වෙලා යන්නේ රාජකාරියට. නා තමයි තල්ගොට්ට පුත්තාලගෙන පිටිපස්සෙන් යන්නේ. ආරච්චි මහත්තයා යන්නේ නිකන් නෙමෙයි. වරදක් කරපු කෙනෙකුට දඬුවමකුත් දීලා. ඒ තමයි දඬු කඳේ ගහලා.
මේ තියෙන දඩු කඳක්. දීපතුරු දෙකක් අතර කකුල් හිර කරලා මෙයා මේ විදිහට තද අවුවේ වාඩි කරවෙනවා. ඊට පස්සේ යාගේ ඇඟට දින්ගොටු කහඹිලියා වගේ දේවලුත් කඩලා දාලා දඬුවම තව වැඩි කරනවා. අවුව වැස්ස කියලා මෙයා මෙතනින් ඉවත් කරන්නේ නෑ. දඬුවම මේ කාල සීමාව අවසන් වෙනකන් මේ විදිහටම වාඩි කරවලා තියෙනවා. ඒ තමයි මේ කාලේ පැරණි දඬුවම් ක්‍රමයක්. මේ අපිට ඉදිරියෙන් තියෙන තිවිලි ගයක්. එහෙමත් නැත්නම් කළුවර ගයක්. ඒ කාලේ අද කාලේ වගේ රෝහල් පහසුකම් නැහැ. දරුවන් ලැබුණේ නිවෙස් තුල. ඊන බුවම්මා, දෙවි නැන්දා, මෙතත් කාල, ඉදරාල කියන එකතු වෙලා ඒ කාර්යය සිදු කරනවා. කාර්යය. අපි බලමු සරදියෙල් අකුරු ඉගෙන ගත්ත හැටි. පන්සලෙන් වගේ මේ ඉදුබ්බඩ කියන පන්සලෙන් අකුරු ඉගෙන ගත්තා. මේ තියෙන ඉදුබ්බඩ පන්සලේ අකුරු ඉගෙන ගත්ත අවස්ථාවක්. වැලිපිල්ල තමයි අකුරු ලියන්න භාවිතා කළේ. අර ස්වාමින් වහන්සේ ළඟම ඉන්නේ ආරච්චි මහත්තයාගේ මල්ලිගේ පුතා උකුබණ්ඩා. තුන්වෙනියට ඉන්නේ සරදියෙල්. උකුබණ්ඩා කියලා කියන්නේ ගමේ පොසත් කෙනෙක්ගේ දරුවෙක්. සරදියෙල් කියලා කියන්නේ ගමේ දුප්පත් කරත්තකාරයෙක්ගේ දරුවෙක්. මේ පොසත් අයගේ දරුවෝ කැමති නෑ අර දුප්පත් අයගේ දරුවොත් එක්ක ඉගෙන ගන්න. එයාලා නිතරම රණ්ඩු ඇති කරගත්තා. එහෙම ඇති වෙච්ච රණ්ඩුවකදී මේ සරදියෙල් ගහපු පාරකට අර උකුබණ්ඩාගේ ඔළුව පැලෙනවා. උකුබණ්ඩා ගෙදර ගිහින් ආරච්චි මහත්තයාට කියනවා සරදියෙල් ගලකින් ගහලා මගේ ඔළුව පැලුවා කියලා. කේන්තිගේ ආරච්චි මහත්තයා සරදියෙල්ට විරුද්ධව පැමිණිල්ලක් දානවා. හැබැයි බොරු චෝදනාවකුත් එක්ක උකුබණ්ඩගේ ඉනේ තිබ්බ හිදී හබඩිය හොරකම් කළා කියලා. අවසානයේ අවුරුදු 12ක් වගේ පුංචි වයසකදී සරදියෙල්ට සිද්ධ වෙනවා මුලින්ම හිරේට යන්න. අර පහලින් එකතු කරගෙන තියෙන්නේ සරදියෙල් හිරේට ගිය අවස්ථාව. සරදියෙල් එතනින් නිදහස් වෙලා එළියට එනවා. නමුත් සරදියෙල්ගේ ජීවිතය වෙනස්ම පැත්තකට යොමු වෙනවා. අපි බලමු ඉදිරියට ගිහින් සරදියෙල්ගේ ජීවිතේ කොහොමද පඩිපෙළක ආකාරයට අපි එකට කියනවා හෙල්මලු ක්‍රමය කියලා. මේ පහළ තියෙන්නේ හරක් දෙන්නෙක්ගෙන් නැත්නම් ගොම්බානකගෙන් සීසාන ආකාරය. අර ඈතින් තියෙන්නේ කමත. කමතට අපි කමත් භාෂාවෙන් කලවිට කියලා කියනවා. පිදුරු වලට කියන්නේ මැඩුවන් කියලා. පිදුරු ඉවත් කරන්න ගන්න ලීයට කියනවා උකුම දැකට කියලා. හරක් බඳින කණුවට කොළ කණුව, දුම් කණුව, ඉවත් නැත්නම් හම්බ කණුව කියලා කියනවා. හරක් ගැට ගහලා ඉන්න පිංගලානුව මුදුනා කොළ මුත්තා දෑතුරයා මට්ටයා කලාතයා කියලා හඳුන්වනවා. හරක් පස් දිනකින් යුත් රංචුවකට අපි හරක් කැරැල්ලක් කියලා කියනවා. කමතදි දාන ගොමාපි පිදුරු භාවිතා කරලා ඉවත් කරනවා. ඒකට කියනවා ගොම් පස් සල්ලනවා කියලා. අපි යමු පැලට. අපි තොරම්බල් මුදලාලි කියලා. එයාගේ නම තමයි කාදර්, බිරිඳ තමයි තංගම්මා. සරදියෙල් ගෑණියන් සම්බන්ධතාවයක් පැවතියෙත් මේ තංගම්මත් එක්ක. අපි යමු නානතොටට. නානතොටේ අර ගලක් උඩ වාඩි වෙලා දත් මදින්නේ සරදියෙල්. මේ කාලේ අද කාලේ වගේ දත් නෑ. කරඬු කොටුවක්, බෝම්බ කොටුවක් වගේ දෙයක් පාවිච්චි කරලා තමයි දත් මැදගත්තේ. සරදියෙල් දියනාන වාරේ එනකන් දත් මදින ආකාරයක් එකතු කරගෙන තියෙනවා. පහළ තියෙන්නේ මාළු වල්ලන ක්‍රමයක්. ඒකට කියනවා මිලීබැන් කියලා. එන්නේ නොගුරු ජලයේ මාළු වල්ලන ක්‍රමයක්. ඒකට කියනවා කරක් ගහනවා කියලා. පාවිච්චි කරන උපකරණය තමයි කරක් ගෙඩිය දෙවැන්නේ තමයි මාළු. මෙතන කියන සරදියෙල් දෙකක් වගේ විස්සලාගෙන මාළුවේ පාරුව පදින අවස්ථාවක්. සරදියෙල් මෙහෙම පාරුව පදිනකොට ගමේ ආරච්චි මහත්තයාත් එනවා මේ පාරුවෙන් ගොඩට යන්න. ආරච්චි මහත්තයා සරදියෙල්ට කතා කරනවා. සරදියෙල් ඇහින්නේ නෑ වගේ පාරුව පදිනවා. දෙවෙනි අවස්ථාවේදී තමයි සරදියෙල් ආරච්චි මහත්තයාව පාරුවට නගගත්තේ. කේන්තිය හිටපු ආරච්චි මහත්තයා පාරුවට ගොඩ වෙන්නේ සරදියෙල්ට හම්බුල් පාරුවල් ගහගෙනමයි. පාඩුවේ පාරුවේ මැදට එනකම් පැදුණු සරදියෙල් ඔය මැදට ඇවිදින් ආරච්චි මහත්තයාට පයින් ගහනවා. ආරච්චි මහත්තයා ඔයිට වැටෙනවා. නමුත් පීනලා ගොඩ යනවා. ගිහින් සරදියෙල්ට විරුද්ධව පැමිණිල්ලක් දානවා. ඒක විභාග කරන්න මේ පාරුවේ ගමන් කරපු සියලු දෙනාම කැඳවනවා. කිසිම කෙනෙක් මේ අවස්ථාවේදී සරදියෙල්ට විරුද්ධව සාක්ෂි දෙන්නේ නෑ. ඒ නිසා ඒ චෝදනාවෙන් සරදියෙල් නිදහස් වෙනවා. සරදියෙල් සල්ලි බෙදන අවස්ථාවක්. පොසත් මිනිසුන්ගේ මුදල් මංකොල්ල කාලා දුප්පත් නැති බැරි අයට බෙදලා දෙන එක තමයි සරදියෙල් සිද්ධ කරේ. මුලින්ම සල්ලි බෙදන්නේ සරදියෙල්. පිටිපස්සෙන් දෙවෙනියට ඉන්නේ යාගේ හොඳම යාළුවා මුස්ලිම් ජාතික යාළුවා මම්මලේ මරික්කාර්. තුන්වෙනියට ඉන්නේ යාගේ හොඳම යාළුවා සිංහල ජාතික යාළුවා සිරිමලා. සරදියෙල් මේ මුදල් මංකොල්ල කන එක දිගින් දිගටම සිද්ධ කරා. ඉංග්‍රීසි ආණ්ඩුවට මේක හරිම කරදරයක් වුණා. ඒ කාලේ අපේ රට පාලනය කරේ වික්ටෝරියා රැජින. රැජිනෝරියා මුකුත් කරනවා. සරදියෙල් අල්ලලා දෙන කෙනෙකුට පවුන්ඩ් 100ක මුදල් ත්‍යාගයක් දෙනවා කියලා. සිරිමලාට හිතුණා මේ මුදල් ත්‍යාගය ලබා ගන්න. සිරිමලා සරදියෙල් වින්නක නෝත්තුව සපයනවා.
එදා මේ සරදියෙල් හැංගිලා හිටියේ අපිට පහළදී හම්බෙච්ච කාදර මුදලාලිගේ ගෙදර. 1864 මාර්තු මාස 21 වෙනිදා මේ උතුවන ගම්මානයට පොලිස් බට කණ්ඩායමක් එනවා සරදියෙල් වල්ලන්න. ඒ ආපු ගමනේදී මේ දෙපිරිස අතර වෙඩි හොමාරුවක් සිද්ධ වෙනවා. එතනදී සරදියෙල්ට වෙඩි වදිනවා. සරදියෙල් බේර ගන්න ඕන නිසා මම්මලේ දිගින් දිගටම පොලිසියත් එක්ක වෙඩි හොමාරු කරගන්නවා. අවසානයේ මම්මලේ යටින් පොලිස් නිලධාරියෙක් මිය යනවා. තමයි ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගැටුමක් අතරතුරදී පොලිස් නිලධාරියෙක් මිය යන අවස්ථාව. ඒ මැලේ ජාතික තුවාන සභාන්. අදටත් අපි පොලිස් වීර දිනය විදිහට සමරන්නේ මේ මාර්තු 21 වෙනිදා. 22 වෙනිදා වෙනකුණු ගැටුම පවතිනවා. අවසානයේ සරදියෙල්ටයි මම්මලේටයි සිද්ධ වෙනවා ඉංග්‍රීසීන්ට යටත් වෙන්න. ඉංග්‍රීසීන් සරදියෙල්වයි මම්මලේවයි අල්ලගෙන සරදියෙල්ගේ අත කඩලා ගෝගම්බරට අරගෙන ගියා. එහෙනම් අපි යමු ගෝගම්බර පැත්තට. මේ තියෙන්නේ මාවනැල්ලේ ගඩොල් පාලම. මේ පාලම තමයි දැනට භාවිතයේ පවතින යකඩ කිසිවක් මිශ්‍ර නොකොට හදලා තියෙන එකම මැටි ගඩොල් පාලම. පාලමේ දිග මීටර 70යි, පළලාඩි 30යි, උසාවි 35යි. එදා නල්ලගත්ත සරදියෙල්වයි මම්මලේවයි අස්සකොච්චියෙන් මාවනැල්ලේ පාලම මතින් ගෝගම්බරට වැටෙන ආකාරය තමයි එකට කරන්නේ. ඔයාලා ඉදිරියෙන් අර ඈත බලපුවාම පේන්න තියෙන්නේ කිට්ටුවන් කන්ද. එහෙමත් නැත්නම් සරදියෙල් හැංගිලා හිටිය ස්ථානය. මුහුදු මට්ටමේ ඉඳන් අඩි 1410ක් උසින් යුක්තයි. මීටර නම් 527යි. බලට නගිනවා නම් නැගලා බහින්න පුළුවන් පැයක වගේ කාල සීමාවක් යනවා. ගලේ පහළ කොටසේ තමයි ගුහාව තිබිලා තියෙන්නේ. ඉංග්‍රීසින් ඒ කාලේ තමයි අපේ රටට භෝග වගාව හඳුන්වලා දෙන්නේ. මුලින්ම හඳුන්වලා දෙන්නේ කෝපි වගාව. ගම්පල සිංහපිටිය කියන ගමේ තමයි මුලින්ම කෝපි වගාව ආරම්භ කරන්නේ. අර තියෙන්නේ කෝපි වගාව. මේ කෝපි වගාව දීර්ඝයකින් විනාශ වුණාට පස්සේ තමයි අපිට කොකෝවා වගාව හඳුන්වලා දෙන්නේ. මේ තියෙන්නේ කොකෝවා වගාව. මේ කොකෝවා වගාවත් අසාර්ථක වුණාට පස්සේ තමයි අපිට සින්කෝනා වගාව හඳුන්වලා දෙන්නේ. අපි බලමු මේ ශාක ඉදිරියට ගිහිල්ලා. තියෙන ශාකය තමයි සින්කෝනා කියලා කියන්නේ. මැලේරියාවට ගන්න කුයිනින් කියන ඖෂධය නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ ශාකයේ පොත්ත භාවිතා කරලා. මේ සින්කෝනා වගාවත් අසාර්ථක වුණාට පස්සේ තමයි ඉංග්‍රීසින් අපට තේ වගාව හඳුන්වලා දෙන්නේ. මේ තියෙන්නේ තේ වගාව. ඉංග්‍රීසි ජාතික ජේම්ස් ටේලර් කියන පුද්ගලයා තමයි අපට මුලින්ම තේ වගාව හඳුන්වලා දෙන්නේ. දෙල්තොට නූල් කඳුර කියන වතියායේ තමයි මුල්ම තේ පැලය වංජනයේ වශයෙන් රෝපණය කරන්නේ. අදටත් මේ තේ පැලය අඩි 40ක් පමණ ඔසකින් යුක්තව නූල් කඳුර වතියායේ දක්නට ලැබෙනවා. ඉන්දියාවේ කාන්තාවන් අරගෙන ඇවිල්ලා තමයි තේ දළු නෙලීම වැනි කාර්යයන් සිද්ධ කරගෙන තියෙන්නේ. නම් යමු එල්ලුම් ගහ ළඟට. මේ තියෙන්නේ එල්ලුම් ගහ. එහෙමත් නැත්නම් පෝරකය. මෙහා පැත්තේ අත කඩලා එල්ලලා ඉන්නේ සරදියෙල්. ඊට එහා පැත්තෙන් ඉන්නේ යාගේ හොඳම යාළුවා මුස්ලිම් ජාතික යාළුවා මම්මලේ මරික්කාර්. සරදියෙල්ගේ තාත්තා කතෝලික. ඒ නිසා සරදියෙල් එල්ලලා මරන්න දවසකට කලින් කතෝලික ආගමට බැඳිලා බෞද්ධිසම ලැබලා යොසප් කියන නමින් තමයි එල්ලලා මරන්නේ. මෙයාලා එල්ලලා මරන්න කලින් මේ විදිහට මුහුණ සුදු කඩකින් ආවරණය කරලා අත්පාවලට විලංගු දාලා සුදු කොටස ඇතුලේදී අඳලා තමයි මරණයට සූදානම් කරන්නේ. 1864 මැයි මාසේ 7 වෙනිදා උදෑසන 7ට මේ සරදියෙල්වයි මම්මලේවයි ගෝගම්බරේ මහන් පෝරකේ කියලා මරනවා. ඒ තමයි ලංකාවේ අවසාන වතාවට පුද්ගලයන් දෙදෙනෙකු එලිමහන් පෝරකයට එල්ලලා මරණ අවස්ථාව. සරදියෙල් එල්ලලා මරණ අවස්ථාවේ අත්කරන වෛද්‍යවරු 12 දෙනෙක් සහභාගී වුණා කියලා කියනවා. ඒ වෛද්‍යවරු 12 දෙනාගේ සනාථ කර ගැනීමෙන් පස්සේ සරදියෙල්ගේ සිරුර මහයාව කියන සුසාන භූමියේදී තමයි නිදන් කරන්නේ. සරදියෙල්ගේ සොහොනේ පස් ටික පොළොව මට්ටමේ ඉහළටවත් ඔසවන්නට ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ. සරදියෙල් රාජ්‍යද්‍රෝහියෙක් විදිහට සැලකපු නිසා. සරදියෙල් ඉපදුනේ 1832. මිය යන්නේ 1864. අවුරුදු 32ක් වගේ කෙටි කාලයක් තමයි ජීවත් වෙන්නේ. එයා අවිවාහක පුද්ගලයෙක්. එයාගේ සිංහල ජාතික යාළුවා කරපු කාවාදීම නිසා තමයි එයාට එයාගේ ජීවිතය අහිමි වෙන්නේ. එයාගේ මුස්ලිම් ජාතික යාළුවා එයාත් එක්ක රැඳිලා අවසානයේ මරණ මංචකය දක්වාම ගමන් කරනවා. එහෙමනම් කතාවේ අවසානයේට අපි යමු ඉදිරියට.
මේ අපිට ඉදිරියෙන් අශ්වයක පිට නැගී ඉන්න පුද්ගලයා තමයි ඒ කාලේ කෑගල්ලු දිසාව බාරව හිටපු FR සෝන්ඩර්ස් කියන ආණ්ඩුකාරවරයා ගමට පැමිණි අවස්ථාවක ගමේ ආරච්චි මහත්තයා සරදියෙල් සැඟවිලා හිටිය ස්ථානය පෙන්වපු ආකාරය. ඉතින් සරදියෙල් කියලා කියන්නේ හොරෙක් මංකොල්ලකාරයෙක් මිනීමරුවෙක් නෙමෙයි දුප්පත් මිනිසුන් වෙනුවෙන් පෙනී හිටිය හොඳ පුද්ගලයෙක්. ඔයාලා Ini mambal ya?